Hi everyone. සති 3කට පස්සේ තමයි මේ වීඩියෝ එකක් ගේන්නේ. කොහොමද ඉතින් ඔයාලට මේ ගෙවුණ අවුරුද්ද අපේ ජීවිතේ වෙනස් වුණ අලුත් වුණ අවුරුද්දක්. මේ ඉතින් අප්‍රේල් මාසෙටත් කලින් අපේ ඔස්ම පොකට් එකෙන් හා පුරා කියලා ගත්ත පළවෙනි වීඩියෝ එක. ප්ලේ කරන්න තිබුණ ස්නේක් ගේම් කාඩ් එක. අපි දෙන්න ඉතින් පොඩි උන් දෙන්නෙක් වගේ දෙපාරක් විතර සෙල්ලම් කරා. ඒත් ඉතින් මං තමයි දෙපාරම දෙනුවේ. මට ඉතින් මාර හැපි. සෑන්ඩ්විච් කියන්නේ මං කන්න ආසම කෑමක්. ඉතින් අපි සෑන්ඩ්විච් කන්න ගියා. ප්ලේස් එක ෂෝයි. කෝසි වයිබ් එකක් තමයි තිබුණේ. අද ඉතින් කෑම කන එකයි හදන එකයි තමයි කරන්නේ. සෑන්ඩ්විච් එක නම් මට ක්වොලිටි මදි වගේ. ඒත් ඉතින් කාලා ආවා. කැපචිනෝ එක නම් රසට තිබුණා. එතන ලස්සන ස්ලෝ මියුසික් එකක් දාලා කට්ටියත් කීප දෙනා හිටියේ. අපි ඉතින් නිදහසේ කාලා එතන හොඳට එන්ජොයි කරලා ඊට පස්සේ ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා අපි එයා ෆ්‍රයි එකේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක් හදන්න හිතුවා. මං ඉතින් හැමදාම වගේ හදිස්සි වෙලා හදිස්සියෙන් තමයි මේව කරන්න ගන්නේ. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදන පළවෙනි දවසේ තමයි අද. එයා ෆ්‍රයි එකේ හදන එක ලේසියි. මං ඉතින් අලට එක එකම සයිස් වෙන්න බොහෝම අමාරුවෙන් කපා ගත්තා. කූල් වතුර එකක දාලා වතුර ටික පෙරාගෙන අයින් කරලා තෙත මාත්තු කරලා ඒකට ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, කෝන්ෆ්ලවර්, බ්‍රෙඩ් ක්‍රම්බල්, තව මන් දැම්මා රස වෙන්න කරපිංචා, ඔලිව් ඔයිල් මේ ටික දාලා කලවම් කරලා මික්ස් එක හදාගත්තා. හැමදාම වගේ රෑට තමයි මේ කෑම හදන්න මම පටන් ගන්නෙ. ඉතින් හොඳටම බඩගිනි වෙනවා. ඊට පස්සේ ඉක්මනට කන්න ඕන හින්දා ඉන්ස්ටන්ට් නූඩල් එකක් හදාගත්තා. මන් දන්නවා ඒක නම් ගුණම නැති කෑමක් කියලා. ඒක ඉතින් හැමදාම නෙවෙයි. බත් කන්න අමාරු දවසට තමයි මේ වගේ කෑමක් හදාගෙන කන්නේ. ඊට පස්සේ ඉන්ස්ටන්ට් නූඩල් එක මම එග් ඔම්ලට් එකක් දාගෙන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උත් ඇඩ් කරගෙන කන්න තමයි හිතුවේ. මම දන්නවා ඉතින් හෙල්දි නම් අඩු. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක රස්සන්ට ආවා. ඒ වගේම රසත් හොඳට තිබ්බා. ක්‍රිස්පි ගතියක් තිබ්බා. ආයෙත් හදාගෙන කන්න තමයි අපි හිතන් ඉන්නේ. මෙහෙම තමයි ඉතින් අපේ කන බොන දවස ගෙවිලා ගියේ. එහෙනම් ඉතින් ආයෙත් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.